අයිබෝන් කියලා සාදරෙන් ආදරෙන් පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් YouTube නාලිකාවට වීඩියෝ 3ක් ගෙනල්ලා තිනවා බලන්න ලෑස්තිම වෙන channel එක subscribe කරන්න bell icon click කරන්න notification දාගන්න වීඩියෝ බලද්දී like කරන්න comment කරන්න share කරන්න WhatsApp කරන්න පුළුවන් ජෙප් එක නෝන ඕනම කෙනෙක්ට දැන් අපි මුන්ට මොනා කියලාද කතා කරන්න ඕනේ දැන් අපිට ගෙදරත් ඉන්න එපා කරලා පාරේ යන එන ගමන් බිමනුත් නතර කරන්න කියලා ඈ මොනවද දැන් මුන් මේ කරන්න හදන්නේ අපිට? දැන් ඡන්දෙ දුන්න උඹලට මොනවද හිතෙන්නේ මේ කාලකණි ආණ්ඩුව ගැන? දැන් මුන් කියනවා අපිට රෙදි හොදන විදිය සතියට දවස් 3-4ක් ඇඳුම් ඇඳලා ඊට පස්සේ කට්ටියගේම ඇඳුම් එකපාර හොදන්නලු. හවසට ලයිට් දාන්න එපාලු කරුවලේ ඉඳලු ඉටිපන්දම් පත්තු කරන්නලු එතකොට පාරේ තියෙන ලයිට් අරව මේවා ටික ඕෆ් කරලා දාන්නලු තුන් වේලම උයන්න එපාලු එක වේලක් උයාගෙන කණ්ඩලු අනේ දැන් අපි මොකද මේවට කරන්නේ උඹලට කොහොම හිතෙනවද මචං උඹලට කොහොම හිතෙනවද උන් මොනාද උඹලට මුලින්ම කිව්වේ අපි වේල් 3ක් කකා හිටියානම් වේල් 10ක් කන්න දෙන්න මුන් කතා කරේ බඩට මුලින්ම අපි කවලා ඉන්න ඕනේ කිව්වා කරන්ට් එක 3න් 2ක් අඩු කරනවා ඒ කියන්නේ අපිට කරන්ට් බිල පාවිච්චි කරන්න කරන්ට් එක ඌමනා තරමට පාවිච්චි කරන්න මුන් කරන්ට් එක දෙනවා කිව්වා අන්තිර පාරේ තියෙනවත් වහලා අපිට හවසයින් පස්සේ කරන්ට් එක වහන්නලු. හරිද? මුන්නම් ආයි කතා කරලා වැඩක් නැහැ. මා ජරාම කාලකණි සෙට් එකක් දැන් හොඳටම තේරෙනවනේ. මම ඊයේ දවසේ වෙච්ච දේවල් වලින් වීඩියෝ 3ක් එක ළඟ දැන් ඔයාලට බලන්න දෙනවා. ගිහලා බලන්න. පවතින අර්බුදකාරී තත්ත්වය පහව යන තෙක් විදුලි අර පිරිමැස්මෙන් භාවිතා කිරීම සඳහා දිනපතා රෙදි සෝදන යන්ත්‍ර භාවිතා කිරීම වෙනුවට සතිපතා භාවිතා කිරීමට කටයුතු කරන ලෙස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ වෙලාවේ අපිට පුරවැසියෝ හැටියට අපි කාටත් මේකට දායක වෙන්න පුළුවන්. ගෙදර වෙන්දා ලයිට් 3ක් දාගෙන තිබුණොත් ඒක එකට සීමා කරගන්න. ඒක පොකට් එකටත් හොඳයි. රටටත් හොඳයි. ආණ්ඩුවටම විතරක් තීන්දුව අරගෙන මේක පරිමහන්න පුළුවන් එකක් නෙමෙයි තියෙන්නේ. ඒක නිසා මොකද දැන් මේක තියෙන තත්ත්වය අනුව අපිට තේරෙන්නේ නැහනේ. කවදා ඉවර වෙනවද කියලා. ඉක්මනින්ම ඉවර වෙනව නම් හෙට ඉවර වෙනව නම් හොඳයි. හැබැයි හෙට ඉවර වුණත් ලෝකේ තෙල් නිෂ්පාදනය කරන රටවල් වල පිරිපහදු වලට, ගබඩාවල් වලට, වරායවල් වලට වෙලා තියෙන හානිය නිසා ඒ වේගෙම මෙහි මිලාඩු වෙයි කියලා හිතන්න අමාරුයි. ඒක නිසා අපි කරන්න ඕන මේක අර ටිකක් සූදානම් වෙන එක හොඳයි. ඉතින් අපි ඉල්ලීමක් කරන්නේ ජනතාවගෙනුත් අපි කියලා දැනුවත් කිරීම වැඩසටහනක් පටන් ගන්න ඕන. පුළුවන් තරම් විශේෂයෙන්ම නගරවල අමතර විදුලි පහන් නිවා දාන්න කියන. ඊළඟට දැන් ගෙදරක වුණත් සමහරව හැමදාම වොෂින් මැෂින් එක පාවිච්චි කරන කෙනෙකුට සතියේ ඕෆ් පීක් අවවල දවල් දවසක අර අපි බලනෝනේ ගෙදර ඉන්න වෙලාවෙම වොෂින් මැෂින් එක දාගන්න නේද? එහෙම නැත්නම් ගෙදර ඉන්න කෙනෙකුට ඒක කියලා දවල් වරුවක සාමාන්‍ය වෙලාවක ඒක ඔන් කරා නම් හරි. ඒක සතියේ දවස් 3ක 4ක ඇඳුම් එකට එකතු කරලා හොදන්න පුළුවන්. එහෙම මම කියන්නේ මේක අපි හිතමු ඒක විදියට හැමතිස්සෙම පුළුවන් තරම් විදුලිය අර පරිමැස්මෙන් පාවිච්චි කරන්න. මොකද රස්නේ වැඩි වුණාම මිනිස්සු වැඩිපුර AC පාවිච්චි කරනවා වැඩිපුර ෆෑන් පාවිච්චි කරනවා ආයි විදුලිය වැඩිපුර පරිහරණය කරනවා. මේක ඔක්කොම එකට පැටලිලා තියෙන්නේ දැන්. ඉතින් අපි හැමතිම්ම කල්පනා කරනවා නම් හැමෝම කල්පනා කරනවා නම් මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. අපිට පුළුවන් නම් හවස 6 ඉඳලා රෑ අපි නිදා ගන්න 10 වෙනකම්. අපේ විදුලි පරිභෝජනය අඩු කරන්න. තව කාලයක් අපි අඳුරේ ඉඳලා තිබ්බ මිනිස්සු ලයිට් කපපු කාලයක ජීවත් වෙච්ච මිනිස්සු ඒ කාලේ අපි ලයිට් නැති වෙලාවට භාවිතා කරපු තාක්ෂණික උපකරණ ටිකක් අපේ ගෙවල් වල තියෙනවා. ඒ ටික අපිට පාවිච්චි කරොත් අපිට පුළුවන් මේ පීක් ඩිමාන්ඩ් එක යම්කිසි ප්‍රමාණයකට අඩු කරගෙන ශක්තියක්. දැන් මොකද හිතෙන්නේ ඔයගලන්ට මේ දේවල් බලාගෙන යනකොට? උන් කියන කරන ඒවා තමයි දැන් අපි කරන්න ඕනේ නේ. උන්ට කොහොමත් ඒක පුළුවන්නේ. උන් පන්ති තිබ්බනේ කොහොමත් මිනිසුන්ට උන් පන්ති තියලා තමයි මිනිසුන්ගේ ඔලු ටික කෑවේ. දැන් උන් ඒක නම් හරියට කරනවනේ. ඇවිල්ලා කියනවනේ අර විදියට කරන්න මේ විදියට කරන්න අපිට ඡන්දේ දුන්නා නම් එහෙම කරන්න මෙහෙම කරන්න. ඇයි දැන් උන් බයත් නැහැ මචං. උඹලා ඡන්දේ දුන්නනේ. උඹලා තමයි මචං පට්ටම මෝඩියෝ සෙට් එක. උන් ඒක දැන් හොඳටම දන්නවා. උන් දන්නවා උන්ට ඡන්දෙ දෙන්න කිව්වහනම් උඹලා ඡන්දෙ දුන්නා. එහෙම එකේ අපි දැන් කියන හැමදේම කරනවා කියලා දන්නවා. ඔය වගේ හරක් අනිවාර්යෙන් ඉන්නවා දැන් ඉතින්. අයියෝ මොනා කරන්නදනේ. දැන් ඉතින් හවසයින් පස්සේ තව ටික දවසක් යන්නකෝ කොහොම. තව සතියක් ඇදගෙන යන්නකෝ. මොකද බලන්න ඊළඟ සතියේ වෙන්නේ. උඹලට ඉතින් අම්මා මුත්තා මතක් වුණේ නැත්තම්. වැඩක් නෑ ওই කතා කරලා. චාටර් වෙලා දැන් තියෙන්නේ. ලැජ්ජයි. අපේ රට කෙල වෙලා තින්නේ. අපේ රට තමයි මුලින්ම කෙල වෙන්නේ දැන්. හැබැයි ඒ දවස්වල නම් කොහොම කතන්දරද?
කොරෝන කාලේ අම්මට සිරි මේක ඉවර වෙන දවසක් කියන්න ඉවරෙන දවසක් කියන්න අම්මගේ රෙද්ද දැන් එහෙනම් දැන් සතුටින් ඉඳහල්ල ලයිට් එකත් ඕෆ් කරගෙන අපි ළඟ දවසේ හමු වෙමු අයිබෝවන්